හායි good morning කොහොමද ඔයාලට අද ඉරිදා දවසක්. අද සතියේටම අවශ්‍ය බඩු ටික ගේන්න යන්න තමයි මේ හදන්නේ. දැන් මම මේ වොෂ් එකක් දාලා ගෙනාපු බඩු ටික අස් කරන්න හදන්නේ. මුලින්ම මම කරන්නේ ගෙනාපු එළවලු ටික අස් කරනවා. මම මේ එළවලු ෆ්‍රිජ් එකට දාන්නේ කන්ටේනර්ස් වල දාලා. එතකොට අපිට සති දෙකක් වුණත් එළවලු හරිම නැවුම් විදිහට තියාගන්න පුළුවන්. දැන් මම එළවලු ටික අස් කරලා ඉවරයි. දැන් මම ඒව ෆ්‍රිජ් එකට දාන්න හදන්නේ. මම ගෙනාපු මස් මාළු ටිකත් හොඳට සෝදලා කන්ටේනර්ස් වල දාලා ඒවත් ෆ්‍රීස් එකේ දානවා. සතියේටම අවශ්‍ය පොල් ටික ඔක්කොම මම කන්ටේනර්ස් වල දාලා ඒවත් ෆ්‍රීස් එකේ දානවා. එතකොට මට සතිය දවස්වල උයන්න හරිම ලේසියි. මම මේ හදන්නේ මගේ හෙල්දි ඩ්‍රින්ක් එක. මම එකම විදිහට නැතුව සතියෙන් සතිය ඒක වෙනස් කර කර තමයි හදන්නේ. අද මම මේකට දාන්නේ කැරට් දානවා, බීට් දානවා, කියුකම්බර් දානවා, ජින්ජර් පොඩි කෑල්ලක් දානවා. මම මේ ජූස් එක හදන්න පාවිච්චි කරන්නේ ජූස් එක්ස්ට්‍රැක්ටර් එක. මේකෙන් තමයි මම මේ ඩ්‍රින්ක් එක හදාගන්නේ. මම මේ ඩ්‍රින්ක් එක හදනකොට මගේ උදව්වට ආවේ මෙන්න මෙයා. අපි දෙන්න එකතු වෙලා තමයි දැන් ඉතින් මේ ඩ්‍රින්ක් එක හදන්නේ. මේ තියෙන්නේ මම හදපු ඩ්‍රින්ක් එක. මේක හරිම රසයි. ඒ වගේම මේක හරිම හෙල්දි. මේකත් බීලා මම පොඩ්ඩක් මගේ ගාඩන් එකේ එළවලු පැලව ටික බලන්න ගියා. ඒ වගේ දැන් හොඳට මල් පිපිලා තියෙන්නේ. තව ටික දවසකින් ඒ වගේ කරල් බලා ගන්න පුළුවන් වෙයි.